හරි. ඉතින් ළමයි අපි අද එකතු වෙන්නේ 2022 කොලවල සමගාමී සමීකරණ ගානත් එක්ක මේක මෙහෙම එකක් කියනවා. A හා B පාසල් වල ක්‍රිකට් පුහුණුවීම් කටයුතු සඳහා ක්‍රිකට් පිටි සහ බෝල මිලදී හරි මෙහෙම එකක් කියන්නේ. A හා B කියලා පාසල් දෙකක් තියෙනවා. මම දත්ත ටික දාගන්නම් මෙතනින්. හරි. මෙන්න A පාසල හරිම ලේසි මේක චූට්ටක් දත්ත ටික දාගන්න දෙනකොට ළමයි මෙයා දෙනවා B පාසල කියලා. හරි. A හා B පාසල් වල ක්‍රිකට් පුහුණුවීම් කටයුතු සඳහා ක්‍රිකට් පිටි සහ බෝල අවශ්‍ය වෙනවා. එනම් මම ලියනවා පල්ලෙහෙන් අවශ්‍ය වෙනවා කියලා කියනවා පිටි සහ බෝල. A පාසලටත් පිටි සහ බෝල, B පාසලටත් පිටි සහ බෝල අවශ්‍ය වෙනවා කියලා කියන හැම කෙනාටම මේක තේරෙනවා. ඊට පස්සේ කියනවා A පාසල සඳහා ක්‍රිකට් පිටි 3ක් සහ බෝල 8ක්. A පාසලට ළමයි අවශ්‍ය වෙන්නේ ක්‍රිකට් පිටි 3යි බෝල 8යි. මම මෙතනින් දාගත්ත පිටි 3යි බෝල 8යි. හරි. ඊට පස්සේ කියනවා ඒ සඳහා රුපියල් 6160ක මුදලක් වැය වෙලා තියෙනවා. 6160ක මුදලක් වැය වෙලා තියෙනවා. අපි දන්නේ නැහැ එක බෝලයක් කීයද පිටක් කීයද එහෙම මුකුත් දන්නේ නැහැ. ඒ කියන පාසලට ක්‍රිකට් පිටි 3යි බෝල 8කුයි අවශ්‍ය වෙලා තියෙනවා කියලා අපිට තේරෙනවා. ඒ ඔක්කොටම ගිහිල්ලා තියෙනවා 6160ක්. ඊට පස්සේ කියනවා මෙහෙම එකක් කියන්නේ B පාසල සඳහා ක්‍රිකට් පිටි 2ක් සහ බෝල 5ක් අවශ්‍ය වේ කියලා කියනවා. B පාසලට පිටි 2යි බෝල 5ක් අවශ්‍ය වෙනවා කියලා කියනවා. ඒ ඔක්කොටම ගිහිල්ලා තියෙනවා රුපියල් 4000ක් වැය වුණා කියලා කියනවා. බලන්න ගාන මුලින් ඉඳන් අගට කියෝගෙන යන්න එපා. තේරෙන්නේ නැහැ. ආයි මතක් වෙන්නේ නැහැ. හින්දා ගාන කියවන්න ගත්ත පළවෙනි අවස්ථාවේම මේ වගේ චූටි මේ chart එකක් දාගන්න. මේකට යන වෙලාව ගැන හිතන්න එපා. ඔයා ගාන දෙතුන් පාරක් කියවන්න ගියොත් ඊට වඩා වෙලාවක් නාස්ති වෙනවා. මේක ලස්සනට ලියන්න ඕනේ නැහැ. ඔයාට විතරක් තේරෙන විදිහට පැත්තකින් දාගත්තා නම් හරි. හරි. ඊට පස්සේ කියනවා මෙහෙම අපි දැන් ක්‍රිකට් පිටක මිල කීයද බෝල එක මිල කීයද එහෙම කිසිම දෙයක් දන්නේ නැහැ. ඔයා දන්නේ පිටි 3ක් සහ බෝල 8ක් A පාසලට අවශ්‍යලා තියෙනවා. පිටි 2ක් සහ බෝල 5ක් B කියන පාසලට අවශ්‍යලා තියෙනවා. ඒකට ගිහිල්ලා තියෙනවා 6160ක්. B කියන එකට ගිහිල්ලා තියෙනවා 4000ක්. ඒ කියන්නේ එකක් කීයද කියලා දන්නේ නැහැ. ඔන්න ගාන තේරෙන්න ගන්නවා. පළවෙනි රෝම ඉලක්කමින් මෙහෙම එකක් කියනවා. ක්‍රිකට් පිටක මිල රුපියල් x ද බෝල එක මිල y ද ලෙසගෙන සමගාමී සමීකරණ යුගලක් ගොඩනගන්නලු. පිත්තක මිල x කියලා කියනවා. හරි. බෝලයක මිල y ලු. පිත්තක් x බෝලයක් y කියලා අරගෙන සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගන්නලු. ළමයි මේ බලන්න. හරි. පළවෙනි එකේ උත්තරේ මට එනවා 3 ගුණ කිරීම පිටි 3ක් ගත්ත එකක් x ගානේ නම් මම ගන්නවා 3යි x ධන බෝල 8ක් ගත්තා එකක් y ගානේ මම ලියනවා 8යි y සමානයි. මේ ඔක්කොටම ගියා 6160ක මුදලක්. පැහැදිලිද? නැවත කියනවා සමගාමී සමීකරණ යුගල විසඳන්නේ මෙහෙමයි. මට කියලා තියෙනවා පිටි 3ක් ගත්තා එක පිටක් x කියලා මුදලකට. එහෙනම් 3 ගුණ කිරීම x 3යි x කියලා මට එනවා. පිටි 8ක් බෝල 8ක් ගත්ත එකක් y කියලා මුදලකට. එහෙනම් මට එනවා 8යි y සමානයි 6160යි. මෙතනක් බලන්න. පිටි 2ක් ගත්ත x කියලා මුදලකට. එහෙනම් මට එනවා දෙවෙනි සමීකරණේ 2යි x ධන. පිටි 5ක් ගත්තා බෝල 5ක් ගත්තා y කියලා මුදලකට. ධන 5යි y සමානයි 4000යි කියලා එනවා. මෙන්න සමගාමී සමීකරණ යුගල දෙකක් ආවා. මට කියන්නේ සමගාමී සමීකරණ යුගල දෙකක් ගොඩනගලා බෝලයක මිලයි පිත්තක මිලයි වෙන වෙනම සොයන්න. ඒ කියලා කියන්නේ x හා y අගයන් දෙක හොයන්න කියලා කියන්නේ. අපි දන්නවා සමගාමී සමීකරණ අපි වීඩියෝ කලින් දාලා තියෙනවා. සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගන්න කලින් හරි ගොඩනගුවට පස්සේ විසඳන්න කලින් ඒගොල්ලන්ගේ විසඳන්න නම් අපි දන්නවා දන්නේ නැති පද දෙකක් ඉන්නවා ළමයි x හා y කියලා. මේ දෙන්නගේ එක්කෙනෙක් තමයි අපිට ඉවත් කරගන්න සිද්ධ වෙන්නේ. එහෙම ඉවත් කරගන්නවා නම් ඉවත් කරගන්න එක්කෙනාගේ සංගුණක සමාන වෙන්න ඕනි. යාට තියෙන ක්වොලිෆිකේෂන් එක තමයි මම ඊට කලින් කියා දීලා තියෙනවා. ඉවත් කරගන්න නම් එයාගේ සංගුණකයේ සමාන වෙන්න ඕනි. මම මෙතන සුපුරුදු පරිදි x ඉවත් කරගන්නම්. ළමයි x කියන එක්කෙනා ඉවත් කරගන්න නම් සංගුණක සමාන නැහැ. මෙයාගේ 3 මෙයාගේ 2. එවනම් මට සංගුණක සමාන කරගන්න එනවා. අපි දන්නවා 3යි 2යි කුඩා පොදු ගුණාකාරයේ 6 කියලා. එහෙනම් 6 කියන එක හදාගන්න මම මෙයා 2කින් ගුණ කළා නම් හරි. මේ පදේ 3කින් ගුණ කළා නම් හරි. ඒ කියන්නේ සියලුම පද 2කින් ගුණ වෙනවා. හරි. මේකෙත් සියලුම පද 3කින් ගුණ වෙනවා. හරි. එහෙනම් පළවෙනි සමීකරණය මම ගුණ කරනවා 2කින් හිතෙන් ගුණ කරයියන්. දෙවරක් 3 මට එනවා 6යි x ධන. මම අලුත් සමීකරණ වෙන පෑනකින් ලියන්නම්. දෙවරක් 3 6යි x ධන. මේකත් දෙකෙන් ගුණ කරා දෙවරක් 8 16යි y සමානයි. දෙවරක් 6160 මට එනවා 12320යි කියලා එනවා. මම මේක දාගන්නවා 3 සමීකරණය කියලා. හරි. ඊළඟ 4 වෙනි සමීකරණය හදාගන්න මම දෙවෙනි එක ගුණ කරනවා. දෙවෙනි සමීකරණය ගුණ කරනවා 3ෙන් හිතෙන් ගුණ කරයන්. තුන්වරක් 2 මට එනවා 6යි x ධන. තුන්වරක් 5 මට එනවා 15යි y සමානයි
තුන්වරක් 4 12යි මට එනවා මේක 12000යි කියලා බලන්න කොච්චර ලේසි ගානක්ද කියලා. ඒක මම දාගත්තා 4 වෙනි සමීකරණය කියලා. පැහැදිලිද? සමීකරණ දෙකයි. හරි, මේ දෙන්නගේ සංගුණකත් සමානයි. ඊළඟ පියවර තමා සංගුණක සමාන පදේ ලකුණ බලන්න. ළමයි මෙයාගෙත් ධන කැපිලා යන්න නම් අපිට සිද්ධ වෙනවා මේ සමීකරණ දෙක අඩු කරන්න. එහෙනම් මම තුන්වෙනි සමීකරණයෙන් අඩු කරනවා. හරි, තුන්වෙනි සමීකරණය මම අඩු කරනවා. දෙවෙනි සමීකරණය, හතරවෙනි සමීකරණය. හරි ළමයි, 3න් 4 අඩු කරන්න තියෙන්නේ. 3 මේ පැත්තේ ඉන්නවා 6x ධන 16y. අඩු කිරීම වරහන් ඇතුලේ දාන්න අනිවාර්යෙන් 6x ධන 15y කියන එක නා 6x ධන 15y අනිවාර්යෙන් වරහන් ඇතුලේ දාන්න නැත්නම් ඔයාට ආන්සර් එක එන්නේ නැහැ, වර්ධිනවා. හරි, හොඳට මතක තියාගන්න අඩු කිරීමක් නම් තියෙන්නේ. හරි, ඒ ප්‍රකාශනයේ හා පැත්තේ තියෙන එක්කෙනා අනිවාර්යයෙන්ම අඩු කිරීම කියලා දාලා මේ පැත්තේ ඉන්න එක්කෙනා මේ හතරවෙනි සමීකරණය මෙතන ගත්තේ සම්පූර්ණ වරහණක් ඇතුලේ ලියන්න. සමානයි මට එනවා 12320න් ළමයි අඩු කරන්න 12000ක්. හරි, දැන් බලන්න වරහණ ඉවත් කරන්න යන්නේ 6x ධන 16y සම ඍණ ගුණ කිරීම දාන ඍණ දාන කලින් බල ඍණයි ධනයි මට එනවා ඍණ 6x. අපි දැන් වරහණ සුළු කරන්න යන්නේ ඍණ ගුණ කිරීම දාන ඍණ 15y සමානයි 12320න් 12000 ගියාම මට එනවා 320යි කියලා. මේ 6x වලට මේ 6x කැපිලා යනවා. හරි, 16y ගෙන් 15y අඩු වුණාම මට එනවා y සමානයි 320යි. ඒ කියන්නේ y කියලා ගත්තේ අපි බෝලයක මිල. මෙන්න මට එනවා බෝලයක මිල රුපියල් 320යි. ඒ කියන්නේ දැන් පිත්තක මිල හොයාගන්න පුළුවන් මට. සමීකරණ 3ක් 4ක් තියෙනවා. කැමති එකකට වාට ආදේශ කළා x කියන එක්කෙනාට ආන්සර් එක ගන්න පුළුවන්. මම පළවෙනි එකට ආදේශ කරන්නම්. මම මෙතනින් ලියනවා එකෙහි ආදේශය කියලා. එකෙහි ආදේශය කියලා දැම්ම පළවෙනි සමීකරණ ලියනවා 3x ධන 8y සමානයි 6160යි. මම ලියනවා 3x ධන 8 ගුණ කිරීම ළමයි y කියන එක්කෙනාගේ උත්තරේ දන්නවා. මම ලියනවා 320 සමානයි 6160ක් කියලා මට එනවා. හරි, 3x ධන 8 ඒවා 320ක් කියන්නේ 8 වරක් 2 16න් එකක් ඉතුරුයි. 8 වරක් 3 24යි 25යි අගට බිඳුවක් දැම්ම 2560 සමානයි මට එනවා 6160ක් කියලා. මේ බලන්න 3x සමානයි 6160න් අඩු කරනවා මේ 2560 එහා පැත්තට ගෙනිල්ලා. හරි, මට එනවා 3x සමානයි මට එනවා ආන්සර් එක 3x සමානයි 6160න් අඩු කරන්න 2560ක් 0.0 11න් 5ක් 6යි 5න් 2ක් 3යි මට එනවා 3600යි කියලා. ළමයි දෙපැත්තම 3ෙන් බෙදන්න මට එනවා ආන්සර් එක x සමානයි 1200යි. එම නිසා මට ලියන්න පුළුවන් මෙහෙම තියන්න එපා ආන්සර් එක. හරි, බෝලයක කියලා ලිව්වා මිල කියලා දාන්න. මම බෝලයක කියලා දාන්නම්. අපි බෝලයක මිල හෙව්වා රුපියල් 320යි කියලා. බෝලයක් ගත්තේ y නිසා මට ආව බෝලයක මිල 320යි. පිත්තක කියලා ලියන්න. පිත්ත කියලා ලියන්න. පිත්තක මිල මට එනවා මෙතන අපි හොයාගත්තා. හරි, මෙන්න ආව 1200යි කියලා. හරි, ඔන්න ඔය විදිහට තමයි සමගාමී සමීකරණ යුගල දෙක විසඳලා x y හොයන්න තියෙන මාරම ලේසි ගානක්. අන්තිම මොහොතේ වැඩ කරගන්න කෙනෙකුට අල්ලගන්න සුපිරි ගානක්. මේක මහ ලොකුට මහන්සි වෙන්න අවශ්‍ය නැහැ. ගාන ගොඩ දා ගන්න පුළුවන්. දැන් මේ ගාන මුකුත්ම දන්නේ නැති ළමෙක් ඉන්නවා නම් මම කමෙන්ට් එක මේ chat එක මේක යටින් දාලා තියන්නම් මේ පාඩමේ සම්පූර්ණ රිවිෂන් ක්ලාස් එකේ වීඩියෝ එක. ඔයාලට ඒක බලලා කවර් කරගන්න පුළුවන්. හරි, අපි යනවා අවසාන කොටසට. හරි, මම මේක මකනවා. එහෙනම් අපි යනවා අවසාන කොටසට. දෙවෙනි ප්‍රශ්නේ කියලා තියෙන මෙහෙම කතන්දරයක්. හරි, ඔයා මේ ගාන තනියෙන් හදලා උත්සාහ කරන්න. හරි, දෙවෙනි එකේ කියනවා මෙහෙම එකක්. ක්‍රිකට් පිති ගණනමෙන් දෙගුණයක් බෝල වනසේ රුපියල් 9200කට මිලදී ගත හැකි පිති ගණන සහ බෝල ගාන සොයන්නලු. ක්‍රිකට් පිති ගණනමෙන් දෙගුණයක් බෝල වනසේ මෙන්න පිති තියෙනවා මෙන්න බෝල තියෙනවා. හරි, මේක කියන්නේ පිති ගණනමෙන් දෙගුණයක් බෝල වනසේ 9200කට ගන්න පුළුවන් පිති ගාන සහ බෝල ගාන අහන්නේ. හරි, මම පිති ගාන දන්නේ නැති නිසා පිති ගාන මම දාගන්නවා x කියලා. කැමති එකක් දාගන්න නැත්නම් අපි a කියලා දාගමු. පිති ගාන මම දාගන්නවා a කියලා. ළමයි දෙගුණයක් බෝල කියලා කියන්නේ එහෙනම් a ගුණ කිරීම දෙක 2යි a. පැහැදිලිද? හොඳට තේරුම් ගන්න. පිති ගාන a නම් හරි, ඒ වගේ දෙගුණයක් තමයි බෝල ගන්න 2යි a කියලා දාගත්තා. හරි, 9200කට ගන්න පුළුවන් බෝල ගාන සහ ක්‍රිකට් පිති ගාන මගෙන් අහන්නේ 9200කට ගන්න පුළුවන් ගාන.
හරි මම පිටි ගාන දන්නේ හැබැයි මම දන්නවා එක පිටක මිල කීයයිද අපි හොයාගත්තා 1200යි එහෙනම් 1200 ගානේ ඒ ප්‍රමාණයක් මම ගන්නවා ක්‍රිකට් පිටි හරි 1200 එකෙන් ගුණ කළාම මට එනවා මේ එක පිටක් 1200යි ඒ ප්‍රමාණයක් ගත්තා කියලා කියන්නේ මුළු ක්‍රිකට් පිටි සඳහා ගිය වියදම මට එනවා. එහෙනම් 1200 ගුණ කිරීමේ 1200යි ඒ ධන බෝලයක මිල මං හොයාගත්තා 320යි. ළමයි 320 ගුණ කිරීම 2යි ඒ මට එනවා 320 දෙකෙන් ගුණ කරන්න. දෙවරක් 2 4යි දෙවරක් 3 6යි 640යි අගට බිඳුවක් දැම්මම 6400යි ඒ සමානයි 9200ක් කියලා මට එනවා. පැහැදිලිද මොකද්ද මෙතන කරේ? ක්‍රිකට් පිටි ගණනමෙන් දෙගුණයක් බෝල වේ කියලා කියන්නේ ළමයි මෙයා එනම් මෙයා 2යි කියලා දන්නවා මම දන්නේ නැහැ කොච්චරද ගන්න කියලා. ක්‍රිකට් පිටි 10ක් නම් මේවා 20ක් ගන්නවා. ඉතින් මේ එකක් ගත්තේ 1200 ගාන ඒ ප්‍රමාණයකට 1200යි එකක් 320 ගානේ දෙකකට යනවා. 2යි ඒ ප්‍රමාණයකට යනවා 6400යි. 6400 නෙමෙයි 320 ගානේ 2යි ඒ ප්‍රමාණයක් ගත්තොත් මට එනවා 640යි ඒ කියලා. මෙයාගෙන් ගුණ කරන්න මට එනවා 640යි ඒ කියලා සමානයි 9200යි මේ දෙන්න එකතු කරන් ටක් ගාලා මට එනවා එකතු කළාට පස්සේ 840යි 1840යි ඒ සමානයි 9200 කියලා එනවා. හරි මේ බිඳුවට මේ බිඳුව මම කපලා දානවා. හරි 184යි ඒ සමානයි 920යි කියලා මට එනවා. මම දෙපැත්තම 184ෙන් බෙදනවා. හරි මට එනවා ඒ සමානයි මෙයාට මෙයා කැපිලා ගිහිල්ලා. එහෙනම් මට එනවා ඒ සමානයි 5යි කියලා ළමයි ඒ කියලා ගත්තේ පිටි ගාන මට එනවා 5යි කියලා. හරි බෝල ගාන එනවා ඒ වගේ දෙගුණයක් කියලා ගත්තේ කියන්නේ 2යි ඒ ගත්තේ ඒ 5යි නම් 5 දෙක මට එනවා 10ක් කියලා. ඔන්න පිටි ගාන සහ බෝල ගාන හොයාගත්තා 9200කට ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට 2021 O level ගාන අපි මෙසේ අවසන් කරනවා. ඉදිරි දිනවලදීත් මේ වගේ පාස් පේපර් ඩිස්කෂන් දාගෙන යනවා. channel එක subscribe කරලා යාළුවෝ අතර share කරලා තියාගන්න. මේකේ අවශ්‍ය පාඩම් ටිකක් තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාලා ඒවා ලබා ගන්න පුළුවන්. හරි.